මේ ශාසන ඉතිහාසයේ දළදා වහන්සේ ලංකාවට වඩම්මලා අවුරුදු 100ක් වගේ ඇතුළත මේ ලංකාවේ දෙමළ කියන්නේ දළදා වහන්සේ වඩම්මලා ඒ කිත්සිරි මෙවන් රජතුමාගෙන් පස්සේ බුද්ධදාස රජතුමා පහළ වුණා. බුද්ධදාස රජතුමාගෙන් පස්සේ බලවත් රජවරු පහළ වුණේ ලංකාව දකුණු ඉන්දිය ද්‍රවිඩ ආක්‍රමණවලට ලක් වුණා. අවුරුදු ගණනාවක් රජ කුලයේ අය සැඟවුණා. සේනා සංවිධාන ශක්තිය මදි නිසා. එතකොට ওই රජ කුලයක ඉපදුනා ඈත සැඟවුණ පරම්පරාවක රාජ පරම්පරාවක ධාතුසේන කියලා කුමාරයෙක්. ඒ ධාතුසේන කුමාරයාගේ ඉරණම් කාරයෝ, ඒ කියන්නේ ඉරණම බලන දෛවඥයෝ කිව්වා මොහු අනාගතේ මේ රටේ රජ වෙන්න පුළුවන් රාජයෝග තියෙනවා කියලා. අම්මලා මොකද කළේ? අම්මගේ අයියා කෙනෙක් අනුරාධපුරේ මහාන වෙලා හිටියා. ඒ අයියා ළඟ මහාන කළා. හොයාගන්න බැරි විදිහට පොඩි ආන්දර නම. මේ පොඩි ආන්දර හරි පින්වන්තයි. ධර්මයට ගොඩක් කැමැති. ඒ නිසා පොඩි හාමුදුරුවෝ හොඳට ධර්මයේ කටපාඩම් කළා. දවසක් එළියේ ගහක් යට බණ පාඩම් කර කර ඉන්නකොට වැස්සක් ආවා. පොද වැටුණා විතරයි වටේට වහින්නම පොඩි හාමුදුරන්ගේ ඇඟට වතුර වැටෙන්නේ නැහැ. පොඩි හාමුදුරුව උඩ බලනකොට විශාල නාගයෙක් පෙනේ කරගෙන ඉන්නවා ඉසට උඩින්. ඔබ මුචලින්ද නාගදරණේ දැකලා ඇති. පොඩි හාමුදුරන්ගේ ඉෂ්ට දේවතාවා නාග දේවතාවෙක් ඔහුට රැකවල් සැලසුවා. එච්චර පින්වන්තයි. ඔයාට ඔයාගේ වැස්සට ඔයාගේ ගෙදර තියෙන කුඩේ ගෙනියන්නත් අමතක වෙනවා. නාග පෙන ගැන කවර කතාවද? මම කියන්නේ කුමරුගේ පින් බලය. නායක හාමුදුරුවෝ දැකලා හිතුවා පින්වන්තේ අපේ රටේ රජ වෙනවා නම් මෙන්න මේ වගේ රජ වෙන්න ඕන. ඒ කියන්නේ මේ රාජ්‍ය තනියෙන් ගෙනියන්න බෑ, දේවතා අනුග්‍රහයත් එක්ක ගෙනියන්න ඕන. මොහුට මේ පින් බලය තියෙනවා කියලා ගුරු හාමුදුරුවෝ හිතුවා. තව දවසක් මේ හාමුදුරුවෝ අතුපතු ගෑවේ නැහැ කියලා හරි තව හාමුදුරුවෝ නමකට තරහා ගිහිල්ලා අතු ගාපු ඩස්බින් එක ඔළුවේ හැලුවා පොඩි හාමුදුරන්. පොඩි හාමුදුරුවෝ බිම් බලාගෙන හිටියා. වචනයක් කිව්වේ නැහැ. ගුරු හාමුදුරුවෝ ඒක දැක්කා. හිතුවා මෙන්න මේ වාගේ දරා ගැනීමක් රජ කෙනෙකුට ඕන. මේ වාගේ මොහොන දීමක් ඉවසීමක් රජ කෙනෙකුට ඕන කියලා ගුරු හාමුදුරුවෝ හැම වෙලාවෙම රජකම කියන පැත්තෙන් බැලුවේ. ඊට පස්සේ දවසක් ගුරු හාමුදුරුවෝ කිරිබතක් ලැබිලා පොඩි නමට වළඳලා භාගයක් ඉතුරු භාගේ පාත්‍රයෙන් දුන්නා. පොඩි හාමුදුරුවෝ කල්පනා කළා මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ පාත්‍රයෙන් මං වළඳන්න හොඳ නැහැ කියලා කෙහෙල් කොලයක් අරන් බිම දාලා අර කිරිබත බිම තියාගෙන වැළඳුවා. ගුරු හාමුදුරුවෝ හිතුවා මේ පොඩි නම දන් වළඳන්නේ බිම. මෙයා අනාගතේ පොළොව අනුභව කරන කෙනෙක්. මේ පොළොවේ රජ කෙනෙක් වෙනවා. මම මේ ඉවෙන් වගේ කටකතාවක් ගියා. අනාගතේ අපිව බේරගන්න ඉන්න සිංහලයා දැන් මහාන වෙලා ඉන්නේ. ඊට පස්සේ ද්‍රවිඩ පාලනයේ තිබ්බේ එයාලට ගියා මේ කතාව. එයාලා හෙව්වා. එයාලට ඔත්තුව ලැබුණා. අර පන්සල වට කළා. පන්සල වට කරන්න කලින් එදා නායක හාමුදුරුවෝ කලින් සැතපුණා. සැතපෙනකොට හීනෙන් පෙනුණා පොඩි නම අරන් පනින්න නැත්තම් අනතුරක් වෙනවා කියලා. ඉෂ්ට දේවතා අනුග්‍රහය. අනතුර කලින් පෙන්නනවා. හාමුදුරුවෝ රාජ්‍ය වට කරනකොට මේ පන්සල වට කරනකොට ලොකු හාමුදුරුවොත් නැහැ, පොඩි හාමුදුරුවොත් නැහැ. ඊට පස්සේ රෑම ඔහොම යනකොට මහ වැස්සක්
අනුරාධපුරේ ඉඳලා දකුණට එනකොට ගෝණ කියලා නදියක් තිබ්බා. ඒ ගඟේ වතුර වැඩි යන්න විදිහක් නැහැ. අනේ කොහමද මේ පොඩි නම බේරාගෙන මං එතරට යන්නේ කියලා හිතනකොට අර ඉෂ්ට දේවතාවා නාග දේවතාවා එතෙන්ට පැමිණිලා මේ පැත්තේ ඉඳලා යහ පැත්තට ගඟ මැදින් වැතිරුණා. ඒ නයා කොච්චර දිග ඇතිද කියලා හිතන්න. ගඟේ මේ පැත්තේ ඉඳලා යහ පැත්තට ඒ දණ්ඩක් වගේ ඇඟ උඩින් එගොඩ වුණා. එහෙම මේ පරිසරයෙන් දේවතා අනුග්‍රහය අර කුමාරයාට දුන්නා. පොඩි නමට. සියලු රාජ ශිල්ප හොර රහස ඉගන්වලා සිවුරු හරවල සේනා සංවිධානයට දැම්මා. සේනා සංවිධානය කරගෙන ඇවිල්ලා බලවත් යුද්ධවලින් පරදින් නැතුව මේ රට එක්සේසත් කළා ධාතුසේන රජුරෝ. එහෙම රජතුමා අවුරුදු 18ක් රජකම් කළා. 18ක් මහා විහාර කළා. එදා ගඟෙන් එතර වෙලා ගුරු හාමුදුරුවෝ කිව්වා පුතේ අපිට මේ ගඟ හරස් වුණා. උඹ රජ වෙච්ච කාලෙක මේ ගඟ හරස් කරපන් කිව්වා. අන්න ඒ වචනේට තමයි ගෝණ කියන නදිය හරස් කරලා කලාවැව හැදුවේ අදටත් තියෙනවා. මහා වැව් 18ක් කුඩා වැව් 18ක් අවුරුදු 18 රාජ්‍ය කාලය තුල විහාර මහවංශය කියනවා ධාතුසේන රජතුමා ගැන මහවංශයේ ලියන හාමුදුරන්ට කියන්න පුළුවන් එක වචනයක් කියනවා. ලංකාවේ පහළ වෙච්ච ධර්මාශෝක රජුරෝ කියනවා. එච්චර බුද්ධ ශාසනයට වැඩ කළා කියනවා. රුවන්වැලි සෑයට ඡත්‍ර පැලඳුවා. අබේගිරි ජේතවනාරාමේ සෑයට ඡත්‍ර පැලඳුවා. දලදා වන්දනා සිද්ධ කළා. අපේ වම් දලදා වහන්සේට මහා දලදා පූජා පැවැත්තුවා. මිහිඳුපුර අටවකට ප්‍රතිමාව වඩම්මලා මහා මිහිඳුපුර අටවක පූජා පැවැත්තුවා. එච්චර පින් කළා. ආදරණීය දරුවෝ බිහි කළා. දරුවන්ට ගොඩාක් ආදරය වුණා. අම්මලා වෙනස් වුණාට එකම තාත්තගේ දරුවෝ ඉපදුණා. කස්සප මොග්ගල්ලාන මොගලන් කියලා ධාතුසේන රජුගේ දරුවෝ. ආ දියණියට ගොඩාක් තාත්තලා ගොඩාක් දූලට ආදරේ. දුවට ගොඩාක් ආදරේ. ඒ දුවට කවදාවත් දුක කියන එක දැනෙන්න දුන්නේ නැහැ. දුව මිගාර කියලා කෙනෙකුට විවාහ කළා දුන්නා. තමන්ගේම නංගිගේ පුතාට. එච්චර විශ්වාසෙයි. ඔය දෙන්න අතර රණ්ඩුවක් ගිහිල්ලා අර මිගාර ධාතුසේන රජුගේ දුවට බිරිඳට තමන්ගේ කසෙන් පහර දුන්න මේ කකුල් වලට. ලේ විසි වෙනකල් තරහ ගියලා. එදාම රජුරෝ මාලිගාවට ආවා. මෙයා ඇඳගෙන ඉන්න ඇඳුම් වල ලේ තියෙනකොට දුව ඇයි කියලා අහනකොට විස්තරය කිව්වා. ඊට පස්සේ කිව්වා ධාතුසේන රජුන්ට ආපු ආවේගයට මම ආදරය කරන දුවට වේදනාව දෙද්දි කොච්චර උඹට දැනේද කියලා උඹ බලාපන් කිව්වා. උඹ ගොඩක් කැමති උඹගේ අම්මටනේ කියලා අම්මව ඉස්සරහට ගෙනල්ලා තෙල් දාලා පිච්චුවා. තමන්ගේ නංගි. ඔය තමයි ප්‍රේමේ දෝෂ. රජ වුණත් ආදරේ වැඩි වුණාට පස්සේ ආවේගය වැඩි වුණාට පස්සේ කෝපේ වැඩි වුණාට පස්සේ දැන් බලන්න ජීවිතේ රජ වෙලා රජ සැප විඳින්නයි සිටිවිලි. නමුත් ඒක ආසේ නොහිතපු දේවල් සිද්ධ වෙනවා. ඒකෙන් බෑන තරහ වුණා. පුතාව විරසක කෙරෙව්වා කස්සප. තාත්තට විරුද්ධව ආක්‍රමණය කළා. හිරගෙදෙට්ට දැම්මා තාත්තව. මේක තමයි ජීවිතේ. මේක තමයි වෙනස් වීම. මම කියන්නේ නොසිතපු දේවල් ජීවිතේ සිද්ධ වෙන්නේ. යේනෙහි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතා. මේ මිනිස්සු ජීවිතය ගැන හිතන්නේ එක විදියක් සිද්ධ වෙන්නේ වෙන විදියක්. ඔය හිරේගේ දැන් හිරබත් කන්නේ
මේ ලංකාව විදේශී ආක්‍රමණ වලින් මුදවලා ලංකාවේ සියලු මිනිසුන්ට නිදහස දුන්න කෙනා තනියෙන් හිර වෙලා දැන්. දරුවන්ට ආදරේ දුන්න පියතුමා දරුවන්ගෙන් වෙන් වෙලා හිර වෙලා. මිනිසුන්ට නිදහසේ සැරිසරා යන්න ඉඩ දුන් මිනිසා ඒ ධාතුසේන රජුරෝ පොඩි කොටුවකට හිර වෙලා. ඔන්න රජුරෝ හිර ගෙදර ඉන්නවා. මිගාර ආය කස්සප රජුරෝ කුපිත කෙරෙව්වා. ධාතුසේන නිදන් හංගලා තියනවා කියලා. මොග්ගල්ලාන කුමාරයා දකුණු ඉන්දියාවට පැන්නා. එයාට සේනා ශක්තිය මදි. මොග්ගල්ලානට දෙන්න ධනෙ හංගලා කියලා. ඊට පස්සේ කස්සප කිව්වා ධනෙ ඉල්ලලා පණිවිඩ එව්වා. තියෙන තැන් කියන්න කියලා. ධාතුසේන රජුරු හිතුවා අනිවාර්යෙන් මාව බිඳවනවා අරයා පලි ගන්නවා මගේ. නිහඬව හිටියා. දිගටම පණිවිඩ එන නිසා කෝ එනම් කලාවැව ළඟට මාව ගෙනියන්න. ඕකනේ අර ඔබ අහන සින්දුවේ තියෙන්නේ වස්තුව ඉල්ලන කස්සප පුතුනේ නේද? ඒතර කලාවැව ළඟට මාව ගෙනියන්න. ඊට පස්සේ අර මහා රාජශ්‍රීයෙන් මගුල් ඇතා පිට සියලු රජ කෙනෙක් වීදි සංචාරය කරනකොට කොහොමද? ජරාවටපත් උන ඇවිද ගන්නත් අමාරු ඇතෙකුගේ කරේ දිරපු කරත්තයක් ගැට ගහලා ඕකේ නැංගුවා රජුරෝ. මිනිස්සෙක් මේ උදව්වට දාලා යවුවා කලාවැවට. ඊට පස්සේ අර වැඩ කරත්තය බලාගෙන යන මිනිස්සය රාජපුරුෂයා විලඳ ටිකක් කකා යනවා. රජතුමාටත් විලඳ අහුරක් දුන්නා. ඒක කාලා රම්පත මේ කොලේක ලියලා දුන්නා තල් කොලේක මම මේ මිනිස්සයා ගැන කෙලෙහි ගුණ තියෙන කෙනෙක් මොග්ගල්ලාන උඹ රජ වුණොත් මොහුට තනතුරක් දීපන් කියලා. අර විලඳ ටිකට කෙලෙහි ගුණ තිබ්බා. සත්පුරුෂ රජ කෙනෙක්. මිනිසුන්ගේ ජීවිතේ වරදිනවා. නමුත් හොඳ කමනුත් තියෙනවා මිනිස්සුන්ට. එහෙම යනකොට හාමුදුරන් වහන්සේ නමක් සංඝයාට ගොඩාක් උදව් කරපු කෙනෙක්. එදා පිණ්ඩපාත ලැබිලා කටකතාවෙන් රජුරෝ කලාවැවට යනවා කියලා ආරංචියට කලාවැවට වැඩියා. රජතුමනි මොහොතක් ඉන්න කියලා පොඩ්ඩක් අර කට්ටිය නවත්තගෙන ගහක් යටට වෙලා අර දානෙන් භාගයක් තමන් අරන් කොළපතකට දාන ඉතුරු ටික දීලා රජතුමනි කන්න කියලා කිව්වා. ওই රජුරෝ මනුස්ස ලෝකේ අවසානයේ කාපු බත්පත හාමුදුරන් වහන්සේ නමක් ගෙන ලැබුණා. ඉතින් ඊට පස්සේ අටලෝ දහම මේක ඇති නැති වෙන හැටි ජීවිතේට මුහුණ දෙන්න ඕන ආකාරය හිත රැක ගන්න ඕන ආකාරය ගැන දහම් දෙසුවා. ඒ රජතුමාට හිතුණා කියනවා මං ආයෙ රජ වුණා වගේ. දහම් කතාවෙන් සතුටු වුණා. කලාවැවට ගිහිල්ලා වතුර නාලා අද්දිගාරින්න පුළුවන් ප්‍රමාණයක් අද්දිගෑරලා කිව්වා මේක තමයි මගේ නිදානේ කියලා. මගේ නිදානේ මේකයි කියලා කලාවැව පෙන්නවා. පණිවිඩය ගියා කුපිත වුණා. මිගාරටම කිව්වා කස්සප මරපන් ඕකව කියලා. එතකොට රජතුමාගේ බෑනා මෙයාගිනි පලිගන්න අදහස මේ වැඩ කරන්නේ. මෙයා හිරේ ඉන්න රජතුමා ඉදිරියට ගිහිල්ලා සර්වාභරණයෙන් ලස්සනට සැරසිලා කිණ්ඩියට hina වෙවි සක්මන් කරනවා රජුරෝ ඉස්සරහා. මේ මනුස්ස ලෝකේ මිනිස්සෙකුට මේ යුගයේ හිතෙන්නේ නැති සිතුවිල්ලක් ධාතුසේන රජතුමාට හිතුණා. ඒ තමයි මේ ජීවිතේ මගෙන් පල්ලි අරගෙන දැන් පරලොවත් නසන්න හදනවා. ඒ මේකෙන් මං කුපිත වෙලා මැරිච්ච ගමන් මම උපදින්නේ නරක තැනක. මේ ජීවිතේ දුක් දුන්න මිනිස්සුන්ට පරලොවත් මං දුක් දෙන්න දෙන්නේ නැහැ.
ඔයා වෛරයෙන් මැරිලා යකෙක් ප්‍රේතෙක් භූතයෙක් සර්පෙක් වුණොත් ඔයා පරලොවත් දුක් විඳිනවා සතුරා නිසාම. ඔය සතුරට දෙන දුකක් මේ ජීවිතේ දීලා ඔබ ඔහුට මිස්සිත වැඩුවොත් එයාට ඔයාට පරලොව දුක දෙන්න බෑ. ධාතුසේන රජුරෝ කල්පනා කළා මම මෙයා නිසා පරලොව දුක් විඳින්නේ කියලා තමන්ට ආදරණීය පුතා මුගලන් සිහි කරලා ඒ ආදරේම බෑනටත් යොමු කළා. ඊට පස්සේ මෙස්සිතෙන් ඉන්නකොටම රජතුමාගේ ඇඳුම් ගැලෙව්වා. මේ සර්වාභරණයෙන් සැරසීලා මහා රාජ ශ්‍රීයෙන් රන් රිදී මුතු මැණික් දියමන්ති පැලදගෙන හිටපු රජුරවන්ටත් ඇඟේ නූල් පොටක් නැති වෙන දවසක් ආවා. අටලෝ දහම ඕක තමයි සසර. අපි ඔය අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ අද කල යුතු කුසල් අද කරන්න හිත මැරෙයිද කියලා කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මාර සේනේන මච්චුණා මහා සේනා ඇති මරු සමග ඔබ ගැසූ ගිවිසුන් නැත. අපි කල්ලිල්ලලා ගහපු ගිවිසුන් නැහැ. මම වුණත් මේ බණ කියලා මේ අද්දින්ද ජීවිතේ හරි අවිනිශ්චිතයි.